මැහුම් මිත්‍රවී මගේ YouTube නාලිකාව හරහා හැමදාම මම ඔයාලට අලුත් මැහුම් පාඩම් ගොඩක් අරගෙන එනවනේ. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ චුට්ටක් වෙනස් වීඩියෝ එකක්. මැහුම් ඉගෙන ගන්න, දැනට මැහුම් කටයුතු කරගෙන යන ඔයාලා හැම දිනෙකටම ගොඩාක් වැදගත් වෙන වීඩියෝවක් තමයි අද මම ඔයාලට අරගෙන ඇවිත් තියෙන්නේ. තමන්ම මිමි අරගෙන තමන්ගේ ඇඳුමක් මහගන්න කෙනෙකුට වඩා තව කෙනෙක්ගේ මිම්මක් අරගෙන ඇඳුම් මහන කෙනෙකුට තමයි අද මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙන්නේ. ඉතින් අපි වීඩියෝ එකට ලයික් එකක් දාගෙනම යමු. මොකද්ද මේ දේ කියලා බලන්න. ඉතින් ඔයාලා තව කෙනෙක්ගේ මිම්මක් අරගෙන ඇඳුමක් මහද්දී ඒ කෙනාගේ මිමි අරගනිද්දී ඔයාලට එක එක අතපසුවීම් වෙන්න පුළුවන්නේ. ඒ වගේ අතපසුවීම් කීපයක් අපි එහෙම දෙයක් සිද්ධ නොවන විදිහට නිවැරදි කරගන්නේ කොහොමද කියලා තමයි මම අද ඔයාලට වීඩියෝ එකේදී කියලා දෙන්නේ. ඉතින් මේකේ පළවෙනි දේ තමයි අපි සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ගේ ඇඳුමක් මහද්දී අනිවාර්යයෙන්ම නොවැරදීම ලබා ගන්න මිනුමක්නේ උරහිස මිම්ම කියන්නේ. ඉතින් මේ උරහිස මිම්ම තියෙනවා නම් තවත් මිමි කීපයක්ම අපිට નિરાයාසයෙන්ම සොයාගන්න පුළුවන්. ඒකෙන් පළවෙනි දේ තමයි ගෙලවට මිම්ම. ඒ කියන්නේ කරවට මිම්ම. ගොඩාක් දුරට කෙනෙක්ගේ උරහිස මිම්ම එයාගේ කරවට මිම්මට සමාන අගයක් තමයි ගන්නෙ. ඒ නිසා අපිට කරවට මිම්ම ලබා ගන්න බැරි වෙච්ච අවස්ථාවකදී උරහිස මිම්ම යොදාගෙන අපේ කරවට මිම්ම තීරණය කරන්න අපිට පුළුවන්. කෙනෙක්ගේ මිම්ම අරගනිද්දී අපිට ඉන දක්වා උස කියන මිම්ම ලබා ගන්න අමතක වුණොත් එහෙම අපිට උරහිස මිම්මම ඒ සඳහා යොදා ගන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙක්ගේ උරහිස මිම්මේ අගයම තමයි ඉන දක්වා උස අගය වෙන්නේ. තවත් අවස්ථාවකදී අපිට කිහිලිකට වටමිම්ම කියන මිම්ම ලබා ගන්න අමතක වුණ අවස්ථාවක් වුණොත් අපිට ඒ සඳහා උරහිස මිම්මම යොදා ගන්න පුළුවන්. මොකද කිහිලිකට වටමිම්මටත් උරහිස මිම්ම සමාන වෙනවා. ඉතින් දැන් මම මේ විදිහට කියපු දේවල් සංක්ෂිප්ත වශයෙන් ගත්තොත් අපිට මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන්. උරහිස මිම්ම ඉන දක්වා උස මිම්මට සමානයි. උරහිස මිම්ම කරවට මිම්මට සමානයි. උරහිස මිම්ම කිහිලිකට වටමිම්මට සමානයි. ඉතින් මම හිතනවා ඔයාලට මේ මිමි අතර තියෙන අන්තර් සම්බන්ධතාවයේ තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. ඔයාලට ඊළඟට මම කියලා දෙන්නේ උකුල දක්වා උස අපිට ලබා ගන්න බැරි අවස්ථාවක උකුල දක්වා උස හොයන ක්‍රමයක්. සාමාන්‍යයෙන් අපේ ඉන රේඛාවේ සිට උකුල රේඛාව දක්වා තියෙන්නේ අඟල් 7ක ප්‍රමාණයක් වැඩුණු පුද්ගලයෙකුගේ. ඒ නිසා අපිට පුළුවන් ඉන රේඛාවේ සිට අඟල් 7ක් පහළට ලකුණු කරමින් උකුල රේඛාව සොයා ගන්න. අපි මහන ඇඳුමකට ඩාට් එකක් වගේ දාගනිද්දී අපිට පොයින්ට් උස අවශ්‍ය වෙනවා. පපුව දක්වා උස කියලා කියන්නේත් ඒ උසටම තමයි. ඉතින් අපිට පුළුවන් පපුව දක්වා උස ලබා ගැනීමට නොහැකි වූ අවස්ථාවක රැගල් රේඛාවේ සිට පහළට අඟල් 2.5ක් ලකුණු කරමින් පපුව දක්වා උස නැත්නම් පොයින්ට් උස හොයා ගන්න. රැගල් රේඛාව හොයා ගන්න අපිට කිහිලිකට වටමින්ම දෙකට බෙදලා පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි හැම ඇඳුමක්ම මහද්දී ඒ විදිහට කිහිලිකට වටමින්ම අරගන්නේ නැහැ. අපිට පුළුවන් ගොඩක්ම ලේසියෙන් රැගල් උස හොයා ගන්න අපේ උරහිස මිම්ම දෙකට බෙදාගෙන. අපි මහන ඇඳුමකට ඩාට් එකක් දාගනිද්දී අපිට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන දෙයක් තමයි ඩාට් පරතරය හෙවත් පොයින්ට් පරතරය කියන මිනුම. ඉතින් මේ මිනුම අපිට ලබා ගන්න බැරි වුණ අවස්ථාවක ඒක අපිට ලබා ගන්න තියෙන පහසුම ක්‍රමය තමයි අපේ ඉනවට මිම්ම 4ෙන් බෙදා ගන්න එක. ඉනවට මිම්ම 4ෙන් බෙදාගත්තු වගය අපි ඩාට් පරතරය ලකුණු කරද්දී නැවත වතාවක් දෙකට බෙදාගෙන තමයි අපේ බ්ලොග් එකේ හරි එහෙමත් නැත්නම් අපි කපා ගන්න රෙදි කොටසේ හරි ලකුණු කරගන්නේ. ශරීරයෙන් මිමි ලබා ගනිද්දී ගොඩක් දෙනෙකුට ඇතිවන ප්‍රශ්නයක් තමයි ඉනවට මිම්ම අරගන්න ඕනේ හරිම ස්ථානය හොයාගන්නේ කොහොමද කියන එක. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ වැලමිට කෙලින් ඉන වට ප්‍රමාණය මැනගෙන ඉන වට ප්‍රමාණය හරියටම මැනලා අරගන්න. ඉතින් මේ දේවල් දැනගත්තට පස්සේ ඔයාටම තේරෙනවා ඇති මැහුම් කියලා කියන්නේ ගොඩාක් අපහසු දෙයක් නෙවෙයි. මේ වගේ පුංචි දේවල් එකතු වෙච්ච ගොඩක්ම ලේසියෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් විෂයක් තමයි මැහුම් කියලා කියන්නේ. ඉතින් ඔයා දැනටමත් මැහුම් ඉගෙන ගනිමින් ඉන්න කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඉදිරියේදී මැහුම් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් මැහුම් මිත්‍රවී මගේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා මුල සිට මැහුම් ඉගෙන ගන්න. ඉතින් හැමදාමත් වගේ අදත් ආදරෙන් ඔයාලගෙන් සමුගන්නවා. ආයෙත් ඉක්මනින්ම වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලගේ වටිනා අදහස් වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරගෙන යන්න.